Hello everyone. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ eShop කියන web application එකේ තියෙන user account page එකේ programming part එක ගැනයි. මෙතනදී අපි දැන් මුලින්ම අපේ user account page එකට යමු. මෙතන drop down එකෙන් මම අපේ user profile page එකට යනවා. මෙතනදී අපි mainly කතා කරන්නේ අපේ profile image එකක් update වෙන්නේ කොහොමද කියලා වගේම අපි මෙතනදී අපේ change කරන details update වෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මෙතනදී image එකක් change කරලා ඉමු. මෙතනදී අපි අපේ update profile image කියන button එක click කරාම අපිට ඕන කරන ඒ කියන්නේ අපිට change කරන්න ඕන image එකට ගිහින් ඒ image එක change කරගන්න පුළුවන්. අපි දැන් මේ button එක click කරාම අපිට image එකක් තෝරගන්න පුළුවන්. මෙතනදී මම මේ දෙවෙනි image එක තෝරගන්නවා. එතකොට ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ කලින් තිබ්බ image එක මාරු වෙලා අපි තෝරගත්තු අලුත් image එක මෙතනදී view වෙනවා. ඒ වගේම අපිට මෙතනදී user ගේ details change කරන්න පුළුවන්. මෙතනදී first name එක විදිහට මම Semini2 කියලා දෙනවා. ඒ වගේ මෙතනදිත් මම එකේ Sire2 කියලා add කරනවා. මෙතනදී අපිට mobile එකක් change කරන්න පුළුවන්. මෙතනදී මම mobile එක විදිහට change කරනවා. ඒ වගේම අපිට මෙතනදී password එක, email එක, registered date එක change කරන්න බෑ. මෙතනදී මම address line එකත් වෙනස් කරනවා. address line 2 එකත් change කරනවා. ඊළඟ අපිට province එක, district එක, city එකත් change කරන්න පුළුවන්. ඒ වගේම postal code එකත් අපිට change කරන්න පුළුවන්. මෙතනදී අපිට gender එකත් change කරන්න බෑ. ඊළඟට අපි මෙතනදී update my profile කියන button එක click කරාම අපිට change successful කියලා alert එකක් එනවා. මේක okay කරාම අපිට බලා ගන්න පුළුවන් දැන් අපේ details ටික change වෙලා තියෙනවා. අපි refresh කරත් මෙතනදී details ටික අපිට මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි අපේ database එක බලපුවාම අපි දැන්ට change කරේ මෙතනදී තුන්වෙනියට තියෙන user ගේ account එකේ details. එතනදී අපිට බලා ගන්න පුළුවන් දැන්ට අපේ කලින් තිබ්බ විදිහට තමයි තියෙන්නේ. මම මේක refresh කරාම අපිට බලා ගන්න පුළුවන් අපේ user ගේ details change වෙනවා. අපි දැන් බලමු මේකට අදාළ programming part එක අපි කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මෙතනදී මම මුලින්ම userprofile.php කියන ෆයිල් එකේදී තමයි programming part එක කරගෙන තියෙන්නේ. මෙතනදී මම මුලින්ම php tag එකක් open කරලා header.php එක වගේම connection.php එක include කරගෙන තියෙනවා. මෙතනදී මම connection.php ෆයිල් එකෙන් තමයි අපේ මේ වෙබ්සයිට් එකේ database එක connect කරගෙන තියෙන්නේ. ඊළඟට මම if එකක් දාලා ඒකෙදී session එකක් අරගෙන එතනදී මම session එකේ තියෙන user අරගන්නවා. ඊළඟට මම මේ user ගේ email එක email කියන variable එකේ store කරගන්නවා. ඊට පස්සේ මම database එකට call එකක් දීලා තියෙනවා select all from user කියලා. ඒ කියන්නේ user කියන ඔක්කොම select කරගන්න කියලා වගේ මේකට inner join එකක් දීලා gender table එකත් join කරගෙන තියෙනවා. ඒකෙදි මම බලලා තියෙනවා inner join gender on gender.gender id equal user.gender gender id කියලා. ඒ වගේම via email කියලා දීලා තියෙනවා. ඒ email එක සමාන වෙන්නේ අපේ variable එකෙන් store කරගෙන තියෙන email එකට කියලා. ඒ කියන්නේ මේකෙදි මම user table එකට gender කියන table එකත් join කරගෙන තියෙනවා. ඒ වගේම gender table එකේ id එක user table එකේ තියෙන gender id එකට සමානද කියලාත් බලලා තියෙනවා. ඊළඟට ඒ දෙකම සමානද කියලා බලනවා. අපි මෙතනදී කලින් මෙතන store කරගන්න email එකට මෙතන user ගෙන් ගන්න email එකත් සමානද කියලා අපි අර බලනවා. ඊට පස්සේ අපි ඒකෙන් එන data ටික ඔක්කොම detail rs කියන variable එකේ store කරනවා. ඊට පස්සේ මම ආයෙ cover එකක් දීලා තියෙනවා profile image කියන table එකට. ඒකෙත් මම profile image table එකේ user email කියන එක අපි store කරගෙන තියෙන email එකට equal ද කියලා බලනවා. ඒ වගේ මේකෙන් එන data ටික මම image rs කියන variable එකේ store කරගන්නවා. ඊට පස්සේ මම ආයෙ cover එකක් දීලා තියෙනවා
user has address කියන table එකට ඒ වගේම ඒ table එකට join කරගෙන තියෙනවා city එක. ඒ වගේම මම city කියන table එකට district එකක්, district table එකට province කියන table එකක් මම join කරගෙන තියෙනවා. ඒ වගේම ඒවට දාලා IDs equal ද කියලාත් බලලා තියෙනවා. අවසානයේ මෙතනදී මම user has address කියන table එකේ තියෙන user email එකට ස්ටෝර් කරගෙන තියෙන ඊමේල් එකත් equal ද කියලා මෙතනින් බලාගෙන තියෙනවා. ඒ වගේම ඒකෙන් එන data ටික අපි address rs කියන variable එකේ ස්ටෝර් කරගන්නවා. ඒ වගේම අපි මෙතනින් කරලා තියෙන මේ variable වලින් ගන්න values ඔක්කොම user details, user image, address details කියන variable වල ස්ටෝර් කරගන්න එක. ඊළඟට අපි මෙතනින් අරගෙන තියෙන්නේ අපේ කියන්නේ user profile image එකක් දාලා නැත්නම් අපිට මෙතනදී new users කියන image එක view වෙන්න, එහෙම නැත්නම් user image එකක් upload කරලා තියෙනවා නම් ඒක view වෙන විදිහට තමයි මෙතනදී හදාගෙන තියෙන්නේ. මෙතනදී අපි if එකක් දාලා empty ද කියලා බලනවා user image එකෙන් එන path එක. එහෙමනම් අපිට new user කියන image එක තමයි view වෙන්නේ. අපි මෙතනදී බලමු. දැන් මෙතනදී user යාගේ ප්‍රොෆයිල් ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා නැති හින්දා එයාට මේ විදිහට තමයි පේන්නේ. මේ වගේම මෙතනදී ඊළඟට මම else එකක් දාලා, ඒ කියන්නේ else එකක් දාලා ඒක user image එකෙන් එන path එක empty නැත්නම් ඒකෙදි user image එකේ path එක මෙතනට අරගෙන තියෙනවා. ඒ වගේම එතනදී image එක view වෙන්න හදාගෙන තියෙනවා. ඊළඟට මම image එක යටින් user details වලින් f name එක වගේම l name එක, කියන්නේ first name එකයි last name එකයි view වෙන්න අරගෙන තියෙනවා. මෙතනදී ඔයාලට පේනවා මෙතන name දෙකක් වැටලා තියෙනවා. ඊළඟට මම මෙතනදී email එකත් අරගෙන තිබ්බා. ඒක මම මෙතනදී PHP එකෙන් echo කරගෙන $email කියන එකේ store වෙලා තියෙන email එක පෙන්වන්න කියලා තමයි කියන්නේ. ඊළඟට මම මෙතනදී අපේ update profile image කියන බටන් එකට on click එකක් දීලා change profile image කියන function එක call කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ profile image එක change වෙන්න. අපි දැන් මේ change profile image කියන function එක බලමු. මෙතන යාලට දැන් මේ පේන්නේ අපේ change profile image කියන function එක. මෙතනදී අපි මුලින්ම profile image කියන ID එකෙන් තියෙන image එක අරගන්නවා. කියන්නේ අපි මෙතනදී input tag එකෙන් එන එකට අපි ID එකක් දීලා තියෙනවා profile image කියලා. අපි ඒක මෙතනදී අරගෙන ඒක image කියන variable එකේ store කරගන්නවා. ඊට පස්සේ අපි image කියන එකට on change කියලා දීලා ආයෙ function එකක් call කරගෙන තියෙනවා. ඒකෙදී මෙතනින් බලනවා this files කියලා ඒක 0 නම් ඒ කියන්නේ මේක array එකක් තමයි මෙතනදී අපි හදාගෙන තියෙන්නේ. ඒක file කියන variable එකේ store කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඊට පහළ line එකෙන් window.url create object url කියලා ඒක ඇතුළට අපේ variable එක දාලා තියෙන file කියලා. ඊට පස්සේ අපි ඒ line එක url කියන variable එකේ store කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඊට පහළ line එකෙන් තියෙන document.getElementById කියලා අපි image කියලා දීලා .src කියලා දාලා url කියලා line එකක් හදාගෙන තියෙනවා. මේ විදිහට තමයි අපි change profile image කියන function එක හදාගෙන තියෙන්නේ. ඊළඟට අපි අපේ user profile.php file එක බලපුවහම අපිට මෙතනදී user details එකෙන් f name එක, ඒ වගේම l name එක, mobile එක, password එක දේවල් අපි values වගේන් තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපි එතනදී දැන්ට database එකේ තියෙන data එක එතනට value එකක් විදිහට view වෙන්න තමයි අරගෙන තියෙන input tag වලට දාලා. ඒ වගේම එතනට පහළින් මම email එක register date එකත් අපේ values වලට, කියන්නේ input tag එකේ value එකට අපි දානවා PHP tag එකක් දාලා echo එකක් දාලා ඊට පස්සේ අපේ variable එක දාලා තියෙන user details කියලා ඒකෙන් එන data වල තියෙන column name එක තමයි අපි මෙතනදී use කරලා තියෙන්නේ අපේ data ටික view කරගන්න. ඒ කියන්නේ අපේ දැන් මේ database එකේ තියෙන table වල මෙතනදී තියෙන column names තමයි අපි ඒ value විදිහට use කරගෙන තියෙන්නේ මෙතනදී. ඊළඟට අපි මෙතනදී email එකට පහලින් registered date එක, address line 1, address line 2
වට අදාළ input tags add කරගෙන තියෙනවා. මෙතනදී අපි address line 1 address line 2 වලට echo කරගෙන තියෙන්නේ address details කියන variable එකෙන් එන data. මෙතනදී අපි address line 1 එකට address details කියලා දාලා ඒකෙදී අපි line 1 කියලා දීලා තියෙනවා. ඒ වගේම address line 2 එකේදී අපි address details line 2 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී user details කියලා ගත්ත අපි user table එකෙන් එන details. මෙතනදී අපි address details කියලා ගන්නේ user has address කියන table එකෙන් එන data ටික. ඊළඟට අපි මෙතනදී ආපහු PHP tag එකක් use කරලා queries තුනක් ලියාගෙන තියෙනවා. එකක් අපි select all from province, select all from district, select all from city කියලා. ඊට පස්සේ අපි ඒ වගේ එන datas ටික ඔක්කොම province rs, district rs වගේම city rs කියන variable වල store කරගන්නවා. ඊළඟට අපි මෙතන පහලින් හදාගෙන තියෙන්නේ අපේ province එක, district එක, city එක වගේ දේවල් වලට අපි database එකෙන් add කරලා තියෙන data ටික select එකක option විදිහට view වෙන්න ඕන හදාගත්ත code එක. මේක අපි කලින් වීඩියෝ එකේදී explain කරා. ඊළඟට අපි මෙතනදී පහලින් postal code එක වගේම gender එක add කරගෙන තියෙනවා. මෙතනදී postal code එකෙත් අපි value එක PHP tag එකක් දාලා echo එකක් විදිහට අරගෙන address details එකෙන් එන postal code එක අරගෙන තියෙනවා. ඒ වගේම gender එක අපි අරගෙන තියෙන user details කියන එකෙන් gender name එක view කරන්න කියලා තමයි මෙතනදී value එකක් දීලා තියෙන්නේ. ඊළඟට මම අවසානට මෙතනදී අපේ button එකක් දීලා තියෙනවා update my profile කියලා. මෙතනදී මම button එකට on click එකක් දීලා update profile කියලා function එකක් call කරගෙන තියෙනවා. අපි දැන් බලමු මේ update profile කියන function එක. මේකත් මම හදලා තියෙන script.js file එකේ. මෙතනදී අපි අපේ input field වලට IDs දීලා තිබ්බා. අපි හැම input field එකකටම වෙන වෙනම IDs දීලා තිබ්බා. ඒ IDs ID එක අරගෙන අපි මෙතනදී ඒවා variable වල store කරගන්නවා. අපි ID එකක තියෙන data එක ගන්න document.getElementById කියලා දාලා ඒ ID එකේ name එක අපි මෙතනදී add කරගෙන තියෙනවා. ඒ වගේම අපේ first name එක, last name එක, mobile එක, address line 1, address line 2, province, district, city, postal code එක වගේම profile image එකේ ID අරගෙන අපි ඒවට හදපුලා තියෙන variable name වල store කරගන්නවා. ඊළඟට මම මේ function එකේදී new form data කියලා අලුත් form එකක් හදාගෙන තියෙනවා. ඊළඟට අපි මේ form කියලා හදපු variable එක store කරගන්නවා. ඊට පස්සේ මම මෙතනදී කරගෙන තියෙන්නේ form.append එකක් දාලා f name එකෙන් එන value එක f කියන එකේ store කරගන්නවා. ඒ කියන්නේ අපි මෙතන variable එක store කරගෙන තියෙන එකේ value එක අපි මෙතනදී ආයේ form එකට දානවා තමයි මෙතනදී සරලවම කරන්නේ. ඊළඟට අපි මෙතනින් new XML HTTP request එකක් හදාගෙන ඒක request කියන file variable එකේ store කරගන්නවා. ඊළඟට අපි මෙතනදී request.onReadyStateChange කියලා දීලා function එකක් අපහු call කරගෙන තියෙනවා. ඊට පහළ line එකේ මම if එකක් දාගෙන request එකේ ready state එක equal ද බලනවා 4ට. ඒ වගේම status එක අපි equal ද කියලා බලනවා 200ට. ඒ කියන්නේ මේ දෙකම true වුණොත් තමයි අපි if එක ඇතුළට යන්නේ. එහෙමනම් අපි if එක ඇතුළේ තියෙනවා request එකේ response text එක අරගෙන ඒ response text එකෙන් එන එක අපි response කියන variable එකේ store කරගන්නවා. ඊළඟට අපි ආයේ if එකක් දීලා තියෙනවා ඒ response එක update කියන text එකට සමානද කියලා. ඒ වගේම ඒකෙන් එන අනිත් response එක saved කියලා එනවා නම් අපිට alert එකක් දෙනවා change successful කියලා. ඒ කියන්නේ මේකෙන් update කියන text එක ආවත් saved කියන text එක ආවත් අපිට මේ if එක ඇතුළට යනවා. ඊළඟට අපිට alert එකක් එනවා change successful කියලා. ඒ වගේම අපේ Windows location එක reload වෙනවා. ඊට පස්සේ අපිට if එකේ කියන්නේ
මෙතනදී අපිට ටෙක්ස්ට් එකම ආවෙ නැත්නම් else part එකේදී අපිට alert එක විදිහට response කරනවා. ඒ කියන්නේ අපිට එකක් ආවොත් ඒ රේක තමයි අපිට alert එක විදිහට view වෙන්නේ. ඊළඟට මම මෙතනදී ඒ කියන්නේ අපේ මේ part එක වෙන්නේ අපේ user profile update process.php file එකෙන් එන text එකට අනුව. දැන් අපි මේ page එකට යමු. ඊට කලින් මෙතනදී මම request එකක් දීලා open කරලා තියෙනවා post method එකකින්. අපි මෙතනදී අල්ලගන්න datas ටික ඒ වගේම values ටික ඔක්කොම post method එකෙන් තමයි අපි යවන්නේ. ඒවා අපි user profile update.process කියන php file එකට තමයි යවන්නේ. ඒ වගේම මම මෙතන පහලින් request send කියලා අපේ form එකත් යවනවා. මෙතනදී අපි user profile update process.php file එක බලුවාම user ගේ data ටික update වෙන්න ඕන queries ටික ලියලා තියෙන අපි මේ file එකේ. මේකෙත් මුලින්ම මම session එක start කරගෙන තියෙනා වගේම මේ file එකටත් මම connection.php file එක include කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී email එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් මේ කරගෙන තියෙන අපේ එන input field වලින් එන value ටික අපි form එකකට දාලා store කරගත්තා. ඒ ටික අරගෙන මම ආපහු variables හදලා ඒ variables වල store කරගෙන තියෙනවා. ඊළඟට මම query එකක් දීලා තියෙනවා database එකට select all from user where email සමානයි අපේ email කියන variable එකෙන් එන email එකට බලන්නද කියලා. ඒ කියන්නේ මෙතනදී කරන්නේ අපේ ඒ කියන්නේ අපේ variable එකේ store වෙලා තියෙන එකේ email එක search කරලා ගන්න එක තමයි කරන්නේ. ඒක අපි user rs කියන එකේ store කරගන්නවා. ඊට පස්සේ අපි if එකක් දාලා බලනවා user rs එකේ numbers ගාන එකට සමානද කියලා. ඒ කියන්නේ එකෙන් එක්කෙනෙක් විතරයි ඉන්න පුළුවන්. ඒක අපි එකට equal ද කියලා මෙතනදී බලනවා. එහෙමනම් අපි update user කියලා query එකක් ලියලා තියෙනවා. මෙතනදී මම database එකෙන් insert update delete කියන එක අරගෙන තියෙන්නේ. ඒකෙදී අපි මෙතන user update කරනවා. මෙතනදී අපි user table එකේ fname, lname, mobile එක තමයි update කරන්න. ඒ කියන්නේ user table එකේ අපි update වෙන්නේ ඒ ටික විතරයි. මම ඒ ටික update කරලා දෙන්න කියලා තියෙන්නේ. fname එකට fname කියන variable එකකින් එන value එක, lname එකට lname කියන variable එකකින් එන value එක, mobile එකට mobile කියන variable එකකින් එන value එක update කරන්න කියලා තියෙනවා. ඒ වගේම where එකක් දීලා email එක සමානද කියලා බලනවා අපේ store කරගෙන තියෙන email එකට. ඊළඟට මම මෙතන පහලින් අපහි query එකක් දීලා තියෙනවා user has address කියන table එකට. ඒ කියන්නේ අපි store කරගෙන තියෙන email එකට අපේ user email එක සමානද කියලා බලනවා user has address එකේ තියෙන. එහෙමනම් ඒකේ numbers ගාන එකට සමානද කියලා බලලා තියෙනවා අපි if එකක් දීලා. එහෙම එකට සමාන නම් එක්කෙනෙක් ඉන්නවා නම් අපි කියනවා user has address table එකේ city id එක, address line 1 එක, line 2 එක, postal code එක update කරන්න කියලා. ඒ වගේම where එකක් දාලා අපි email එක search කරලා අරගන්නවා. ඒ කියන්නේ සරලව කිව්වොත් ඒ email එක මුලින්ම අරගෙන ඒ email එකට දාලා user ගේ details තමයි මෙතනදී අපි update කරන්නේ. එහෙම දාලා ඊළඟට මම ආපහු මෙතනදී else එකක් දාලා තිනවා. ඒ කියන්නේ මෙතනදී අපිට user has address එකේ email එකට අදාළව user හොයාගන්න බැරි වුණොත් අපි එතනදී insert update delete එකක් දීලා user has address කියන table එකට data එක insert කරන්න කියලා තමයි කියන්නේ. මෙතනදී අපි city id එක, user email එක, line 1, line 2 වගේම postal code එක insert කරන්න කියලා දීලා තියෙනවා. ඒ වගේම මම ඊළඟ part එකෙන් කරගෙන තියෙන්නේ image එක database එකට upload වෙන part එක. මෙතනදී මම මුලින්ම බලනවා count එක එකට සමානද කියලා. ඊළඟට මම මෙතනදී image type එක බලාගෙන තියෙනවා. මෙතනදී මම array එකක් දාලා ඒකෙදී අපි ගන්න image type ටික තමයි දීලා තියෙන්නේ jpg, png, svg සහ xml කියන image type ටික. ඊළඟට මම මෙතනදිත් බලාගෙන තියෙන්නේ image type එක ගන්න විදිහ තමයි. ඊළඟට මම ඊට පහළ line එකෙන් දීලා තියෙන්නේ අපේ image එක save වෙනකොට ඒ image එකේ path එක හැදෙන්න ඕන විදිහ මෙතනදී මම resources කියලා වගේම profile image කියලා path එක දීලා තියෙනවා. ඊළඟට මම එතනදී ආයේ fname කියලා. ඒ කියන්නේ අපේ image එකේ path එක user ට අදාළව හැදෙන්න ඕන විදිහ තමයි මෙතනදී දෙන්නේ. මෙතනදී මම example එකක් විදියට ගත්තාම අපි අපේ කලින් අපි save කරපු user ගත්තාම මෙතනදී resource
ප්‍රොෆයිල් ඉමේජ් කියලා ඒ යූසර්ගේ ෆස්ට් නේම් එක තමයි වැටලා තියෙන්නේ. ඊළඟට ඒකට අදාළව නම්බර්ස් ටික කියන්නේ ෆොටෝ එකේ නම්බර්ස් ටිකක් ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට මම ඩේටාබේස් එකට query එකක් දීලා තියෙනවා. ප්‍රොෆයිල් ඉමේජ් කියන ටේබල් එකේ තියෙන යූසර් ඊමේල් එක අපේ ස්ටෝර් කරගෙන තියෙන ඊමේල් එකට සමානද කියලා බලන්න කියලා. ඒ වගේම එහෙම සමාන නම් මෙතනදී මම if එකක් දීලා ඒකෙන් එන රෝස් ගාන එකට සමානද කියලා බලනවා. එහෙම එකට සමාන නම් මම ආපහු if එකක් දාලා තියෙනවා මෙතනදී. එතනදී අපේ old image කියලා variable එකකින් path එක අරන් තිනවා. ඒ කියන්නේ old image කියලා අපි අරන් තියෙන්නේ. මෙතනින් එන userගේ email එක ඒ කියන්නේ datas ටික, ඒ කියන්නේ email එකට අදාළ වෙන datas ටික. ඊට පස්සේ මම ඒ if එක close කරලා අපේ අලුතින් add කරන image එකේ path එක update වෙන්න query එකක් ලියලා තියෙනවා database එකට. මෙතනදී update profile image set path file name via user email email කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි user email කියන එකෙන් බලන්නේ email එක user එකට සමානද කියලා. එහෙම සමාන නම් අපේ path එකේ file name එක save වෙන්න කියලා තමයි මෙතනදී දීලා තියෙන්නේ. ඒ වගේම එහෙම නැත්නම් ඒ කියන්නේ මෙතන profile image එකක් add කරලා තිබ්බේ නැත්නම් අපි database එකට කියලා තියෙනවා insert කරන්න කියලා profile image කියන table එකට. මෙතනදී path එක user email එක දීලා තියෙනවා. values විදිහට අපි file name එක වගේම email එක දෙන්න කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි user අලුත් image එකක් upload කරනවා නම් පළවෙනි වතාවට මේක upload කරන්නේ ඒ data එක insert කරන්න කියලා කියනවා. ඒකෙදී file name එක වගේම email එක table එකේ datas විදිහට enter කරන්න කියලා තමයි කියන්නේ. එහෙමනම් අපිට echo කියලා alert එකක් දාගෙන තියෙනවා. ඒකෙදි saved කියන message එක තමයි අපිට view වෙන්නේ. මෙතනදී අපි insert කරොත් අපිට saved කියන message එකත් update කරොත් updated කියන message එකක් තමයි view වෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒ කියන්නේ else part එකේදී මෙතනදී අපේ මොකක් හරි error එකක් තියෙනවා නම් ඒ කියන්නේ මෙතනදී අපි mails එකෙන් බලලා තියෙන්නේ නම් අපේ image එකේ format එක එහෙම අපි බලන image එකේ format එක නෙවෙයි නම් අපිට message එකක් එනවා invalid image format කියලා. ඒ වගේම අපි මෙතනදී user ගේ details update කරනකොට profile image එක update කරන්න නැත්නම් අපිට ඒ message එකක් එනවා updated කියලා. එහෙම නැත්නම් else එකක් විදිහට ඒ කියන්නේ අපි user පළවෙනි පාරට profile image එක upload කරන්න නැත්නම් වෙනවා you must select only one image කියලා. ඒ කියන්නේ අපිට මෙතනදී user ට select කරන්න පුළුවන් එක image එකක් විතරයි. image දෙක මෙතන select කරොත් අපිට මේ alert එක එනවා. ඊළඟට අපි මෙතනදී mails එකෙන් එන echo එක විදිහට දීලා තියෙනවා invalid user කියලා. ඒ කියන්නේ අපේ අරගෙන තියෙන user ගේ email එක වැරදි නම් අපිට මේ message එක තමයි එන්නේ. ඊළඟට අපි script.js file එක බලපුවහම අපේ මේ part එකේදී මම කලින් කිව්වා අපේ මේ text එක ආවොත් තමයි අපේ මේ part එක වෙන්නේ කියලා. මෙතනදී අපි කලින් කිව්වා වගේම update කරොත් update කියන text එකත් insert කරොත් saved කියන text එකත් එනවා. ඒ දෙකෙන් මොකක් ආවත් අපිට මෙතනදී if එක ඇතුළට call වෙලා alert එකක් එනවා change successful කියලා වගේම Windows location එක reload වෙනවා. මේ විදිහට තමයි මමගේ profile image එකේ programming part එක කරගෙන තියෙන්නේ. Thank you.